ඉරාන ඇමරිකා ඊශ්‍රායල් යුද්ධය බවට පත් වුණාට මේක මේ බලශක්තිය පැත්තෙන් ඇත්තටම ලෝක යුද්ධයක් බවට පත් වෙලා ඉවරයි. මේ යුද්ධයේ බලපෑම මුළු ලෝකයේ සතර දිභාගයටම ගමන් කරලා තිබෙනවා. විශේෂයෙන්ම මේ හෝමුස් සමුද්‍ර සංධිය හරහා බලශක්ති ලබා ගන්නා බලශක්තියෙන් දැඩි ලෙස යැපෙන ආසියාවේ රටවල් වන අපිට මේක දරුණු අරුබුදයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේමයි අද දවසේදී අපිට ඇහෙනවා විදේශ මාධ්‍ය වලින් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඉරානයට තවත් තර්ජනයක් කරනවා. ඒ පැත්තෙන් ඉරානයේ අනිත් පැත්තට ට්‍රම්ප් ජනාධිපතිවරයා තර්ජනය කරනවා. කොහොම හරි මේ සියලු කාරණා වෙද්දී තවත් මාසයක් ඇතුළත හෝ මේ යුද්ධය නිමා කර ගැනීම සම්බන්ධයෙන් යම් නිමා කර ගැනීමට හැකි ආකාරයන් සම්බන්ධයෙන් සහ මොකද්ද යුද්ධය නිමා කරගන්න තියෙන ට්‍රික් එක නැත්නම් මොකද්ද වැඩපිළිවෙල මේවා ගැන සොයමින් සිටින බව තමයි ඇමරිකාවෙන් වාර්තා වන්නේ. ඉතින් අද දවසේදී අපි සූදානම් මේ ඉරාන ඇමරිකා ඊශ්‍රායල් යුද්ධය සම්බන්ධයෙන් ටිකක් සවිස්තරාත්මකව සහ වත්මනේ මේ යුද්ධයේ අලුත්ම තත්ත්වය සම්බන්ධයෙන් ඔබ වෙත තොරතුරු ගෙන එන්නට සුපුරුදු පරිදි පොඩ්කාස්ට් එකට සමගින් එකතු වෙනවා ලිලන්ත රාජෙන්ට. අයබන් ලන්ත. අයබන් මංජුල. ලන්ත අපි මුලින්ම අවධානය යොමු කරොත් මේ දවසේදී ඇතරම මේ ට්‍රම්ප් ජනාධිපතිවරයා ටිකක් බරපතල ප්‍රකාශයක් කරා. ඒ බරපතල ප්‍රකාශය තමයි ඔහු කිව්වා පැය 48යි දෙන්නේ හෝමුස් සමුද්‍ර සංධිය විවෘත කරන්න ඉරානයට විවෘත කරේ නැත්තම් එරට බලාගාරවලට පහර දීලා සම්පූර්ණයෙන්ම විශේෂයෙන් බලශක්ති මධ්‍යස්ථාන වලට පහර දීලා සම්පූර්ණයෙන්ම විනාශ කරනවායි කියන බරපතල අනුතුරු ඇඟවීම ඉරානයට කරා. හැබැයි ට්‍රම්ප් ජනාධිපතිවරයා මීට කලිමුත් මේ වගේ අනුතුරු ඇඟවීම් ගොඩක් කළා තියෙනවා. ඒ අතරතුර තමයි මේ අනුතුරු ඇඟවීම ඇලි එන්නේ. හැබැයි ඔය කතාව ඉරානයේ එහෙම කියද්දී අනිත් පැත්තෙන් මේ කතාව මේ ඇමරිකාව මෙහෙම කියද්දී අනිත් පැත්තෙන් ඉරානයේ කිව්වා හදිසියවත් ඒ වගේ දරුණු ප්‍රහාර මාලාවක් අපිට එල්ල වුණොත් අපි මැද පෙරදිග කලාපයේ සියලුම බලශක්ති මධ්‍යස්ථානවලට සහ ඉතා වැදගත්ම වචන වෙන්නේ මේක සහ අන්න ජල පිරිපහදු කරන මධ්‍යස්ථානවලට පහර දෙනවා. මොකද අමතක කරන්න එපා මැද පෙරදිග කලාපයේ විශේෂයෙන්ම ගල්ෆ් කලාපයේ රටවල ඉරානයේ පවා මේ සාමාන්‍යයෙන් ඉරානයේ මං හිතන්නේ ඔය අර්බුදේ එන කාලෙත් තෙල් ලීටරයක් ඔවුන්ගේ මුදලින් මං හිතන්නේ 9යි 10යි වගේ. ඒ කියන්නේ මේ ඉරානයේ මේ දවස්වල මේ මුදල් ලේඛක දෙකක් සාමාන්‍යයෙන් පාවිච්චි කරානේ. ඉතින් සාමාන්‍යයෙන් 10ක් 12ක් විතර වෙද්දී ලබා ගන්න පුළුවන් මට්ටමේ තිබ්බේ. හැබැයි වතුර ලීටරයක් 30ක් 40ක් වෙන මට්ටමට පත් වෙලා තියෙනවා. ඉතින් ඒක තමයි සාමාන්‍යයෙන් ඒ කියන්නේ රියල් 10කට මේ තෙල් ලීටරයක් ගනිද්දී ඉරානයේ රියල් 30ක් වෙනවා වතුර ලීටරයක්. ඉතින් ඒ තරමට මේ බලශක්තියට වඩා වතුර වැදගත් මේ මැද පෙරදිග කලාපවල. ඉතින් ඊළඟ ඉලක්කය බවට ඉරානයේ පත් වෙන්නේ උන් කියලා තියෙනවා අපි අනිවාර්යයෙන්ම පහර දෙනවා කියලා. බහරේනිය පහර දුන්නා. බහරේනිය උණුසුමකුත් ඇති වුණා ජනතාවගේ විරෝධයකුත් ඇති වුණා මේ තත්ත්වයට එක්ක. මචං දැන් මෙහෙමනේ ඔය මැද පෙරදිග රටවල් පානීය ජලය පවා ජල පහසුකම් සපයා ගන්න මුහුදු වතුර පිරිපහදු කිරීමෙන්. ඒක මහා විශාල කාර්යයක්. ඒකයි මෙතරම් යම් ක්‍රියාවලියක්. ඒක දැන් ඔය මුහුදු දැන් අපි මෙහෙම කිව්වොත් මහන්ජොල ලංකාවේ ජල පිරිපහදු ක්‍රියාවලිය ගත්තම ඒක අති දැවැන්ත කාර්යභාරයක්. දැන් අපිට ලීටරයක් ඔය අඩු මුදලකට අපේ ගෙදරට ආවට නමුත් මේ සඳහා අති විශාල මුදලක් වැය වෙනවා. ඉතින් ඊට වඩා මං හිතන්නේ 10 වාරයක් සංකීර්ණ කාරණයක් තමයි මේ මැද පෙරදිග සිද්ධ වෙන්නේ මුහුදු වතුර පිරිපහදුව. ඔව් ඉතින් ඒක තමයි ඊළඟ මේ උපක්‍රමයේ ඉරානයේ. මොකද මෙහෙම වුණොත් එහෙම ඇත්තටම මැද පෙරදිග කලාපයේ මේ තියෙන වාණිජ්‍ය මධ්‍යස්ථානය කියන එක තනිකරම කාන්තාරයක් බවට යලිපත් වෙනවා. ඒ හින්දා මේ ට්‍රම්ප් ඔය කියන සෙල්ලම් අනිත් පැත්තට කොයිතරම් ප්‍රායෝගිකයිද කියන එකත් විමසා බලන්නට සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ට්‍රම්ප් මේ කතාව කිව්වේ මේ වෙද්දී මේ තෙල් බැරලයක මිල ඩොලර් 100 පසු කරමින් ඉහළ යන අවස්ථාවක මෙය පාලනය කිරීමේ අරමුණෙන් වෙන්නට පුළුවන්. ඔහු මේ පාලනය කිරීමට උපක්‍රම කීපයක්ම ගනිමින් හිටියා. අපි කලිමු සඳහන් කරා කාක් දූපත අල්ලා ගන්නවා කියලා කිව්වා. තවත් විශේෂයෙන්ම දකුණු දිග ඉරානයේ දූපත් කීපයක් අල්ලා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු වෙලා තිබ්බා. ඊළඟට හෝමුස් සමුද්‍ර සංධියෙන් යන නැව්වලට ආරක්ෂාව ලබා දීලා ට්‍රම්ප්ගේ පොඩි සැලැස්මක් තිබේ. ආරක්ෂා කරන දෙන ආරක්ෂාවට මුදලක් අය කර ගැනීමට. හැබැයි ඉරානය අනිත් පැත්තෙන් කිව්වා නෑ මෙතනින් පස්සේ මෙතනින් එහාට යන නැව්වලට ආරක්ෂාව දෙන්නේ අපි.
අපි තමයි තීන්දුව කරන්නේ මෙතන යන නැව් වලට 10% ඕන අපිට. නැවේ වටිනාකමින් 10% ඕන. නැවේ වටිනාකමින් කියන්නේ නැවේ යන තියෙන තෙල් වටිනාකමින් නැත්නම් වාණිජ වටිනාකමින්. ඉතින් මේ වගේ මේ ඊටාම කියන්නේ බේර ගන්න අමාරු තැනක තමයි හෝමුස් සමුද්‍ර සන්ධිය තියෙන්නේ. ජීවිතයේ දිනන්න හීන දකින හීන හැබෑවක් කරගත් ඔබට ඔබ මෙතෙක් ආ ගමන ගැන ඔබේ ව්‍යාපාර ගැන ලෝකයටම කියන්න අපෙන් ඉඩක් විස්ටොක්ස් ඩිජිටල් අවකාශය හා දැන්ම අත්වැල් බැඳගන්න.